හායි ලස්සන ළමයිනේ. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. අපිට ගොඩක් දවසකින් වීඩියෝ ගේන්න බැරි වුණා. ඉස්සරහට ඔයාලට අපේ අලුත් වීඩියෝ දිගටම බලන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න බලන්නකෝ අපි දෙන්න අද කොහෙටද ගියේ කියලා. ඔන්න අපි දෙන්න අද ගියා රාමෙන් කන්න. මම නම් ගිය ගමන්ම ෂින් රාමෙන් එකක් තමයි තෝරගත්තේ. අපි ඉතින් බලමුකෝ එහෙනම් කොහොමද අපි දෙන්න රාමෙන් හදාගෙන කෑවේ කියලා බලන්නකෝ. මෙතන තියෙනවා සොසේජස්, ඒ වගේම චීස්, ඊට පස්සේ එග්ස්. ඔයාලට කැමති දෙයක් මෙතනින් එකතු කරගන්න පුළුවන්. ඒවට එක්ස්ට්‍රා පේ කරන්න ඕන. ඒ වුණාට ඒවත් දාලා හදාගත්තාම ඔයාලට රසට රාමෙන් එක හදාගන්නත් පුළුවන්. අපේ ඉරුට නම් මොකක්ද ගන්නෙ කියලා හොයාගන්නත් බැරි වුණා. තෝරනවා කොහොම හරි අන්තිමට තෝරලා එයා ගත්තේ චීස් රාමෙන් එක. ඒකත් හැබැයි රසයි. මම නම් ගත්ත ෂින් රාමෙන් එක. ෂින් රාමෙන් එක කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ රාමෙන් එකක්ලුනේ. ඉරු ඇඩ් කරගත්තා චීසුයි සොසේජස්. මම නම් සොසේජසුයි එක් එකකුයි තමයි ඇඩ් කරගත්තේ. මෙතන තියෙන විශේෂත්වය අපට හදාගෙන කන්න පුළුවන්. cook with us. බලන්නකෝ එහෙනම් ඔයාලා මායිරුයි කොහොමද රාමෙන් එක හැදුවේ කියලා. ඔන්න අපේ ඉරුණෝ හිනාකට දාගෙන රාමෙන් එක හදන්න පටන් ගත්තා. ඉස්සරහට අපි වෙන කොහොමද රාමෙන් එක හැදුවේ කියලා ඔයාලා එහෙනම් බලන්නකෝ. ඇත්තටම මෙතන ස්ටාෆ් එක නම් ගොඩක්ම ෆ්‍රෙන්ඩ්ලි. හොඳ සර්විස් එකක් එයාලා අපිට දුන්නා. ඒ අක්කලා දෙන්න අපිට ගොඩක් උදව් කරා. අපි දෙන්නගේ ෆස්ට් ට්‍රයි එක නිසා ඒ අක්ක ගොඩක් උදව් කරා. ඇත්තටම ඊටට බයකුත් ආවා. කොයි වගේ රාමෙන් එක හැදෙවිද කියලා. කන්න පුළුවන් වේවිද කොහොම හැදෙවිද කියලා තමයි හිතේ රාමෙන් එක හැදුවේ. ඒ අත්දැකීම ඇත්තටම අලුත් අත්දැකීමක්. එතනට ගියාම නිකන් කොරියාවට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි ගන්න. කොරියාවට ගියා වගේ කොට අපි කොරියාවට නම් කලින් ගියේ නැහැ. ඒ වුණාට අපිට හිතෙන්නේ කොරියාවෙත් මෙහෙම වෙන්නේ නැති නේද කියලා. මෙතන රාමෙන් ෆ්ලේවර්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති ෆ්ලේවර්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. එක එක රාමෙන් වර්ග කොහොමද හදන්න ඕන කියන පිළිවෙලත් එයාලා ලස්සනට පිටියේ පෝස්ටර් එකක් ගහලා තිබුණා. කතාවෙන් කතාව දැන් අපේ රාමෙන් එකත් හැදිලා ඉවරයි. ඉතින් දැන් අපි කන්න යන්නේ. ඔයාලටත් මෙතනට ආවොත් රසම රස රාමෙන් එකක් කාලා මේ වගේ හැඩවෙන්නත් පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අය අලුත් වීඩියෝ එකක් අරන් යනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.